ඉතින් කොහොමද යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ආවේ ඔයාලට මේ දිත්තා සුළුකනාඩු තත්ත්වයෙන් අපේ සත්තුන්ට වුණ පුංචි හානිය ගැන. පුංචි කිව්වට පුංචි නෑ යාළුවනේ. ලොකු හානිය ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති මේ දවස්වල YouTube එකේ, TikTok එකේ, Facebook එකේ වගේ channel වල ඒ වගේ ලොකු ප්‍රචාරය වෙන දෙයක් තමයි ඔයාලා දැක්කද දන්නේ අලියෙක් වේලක හිර වෙලා ඒ සතා පව්. ඇත්තරම මාර විදිහට ඒක දකිද්දි පුදුම විදිහට දුක හිතෙනවා. ඉතින් ඒ වගේම තව බල්ලෝ ගොඩාරියක් දන්වැල් වලින් ගැට ගහලා වතුරේ ගිලිලා බඩේ පිහි ඇනිලා වගේ මැරලා තිබ්බා. ඉතින් මිනිස්සු ඒ විදිහට යද්දී මම ඔයාලට කියන්නේ ආපහු මේ වගේ දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම මේ අසරණ සත්තුන්ව දන්වැල් වලින් ලිහලා දාලා යන්න. සත්තුන්ව අරන් යන්න. සත්තුන්ව අරන් යන්න බැරි නම් ඒ සත්තුන්ව ලිහලා හරි දාලා යන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් විදිහකට පීනලා බේරෙනවා. නැත්තම් ලිහලා දාලා ගියේ නැති වුණොත් ඒ සත්තු එතනම නිකම්ම මැරෙනවනේ. ඉතින් ඒ සත්තු කොච්චර අසරණද නේද? අපිටත් ඒ වගේ දෙයක් වුණොත් ඒ විදිහම තමයි ඉතින්. ඒ වගේම යාළුවනේ මිනිස්සු ගොඩාරියක් අඬනවා මේ වුණ දේ හින්දා. ඉතින් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් එනවා ඉස්සරහට. ඒක මේ ආපදා තත්ත්වය හේතුවෙන් පුංචි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ අසරණ වෙච්ච අයට පුළුවන් විදිහට පිහිට වෙන්න. ඉතින් අපේ තන්න අතනටම වෙන්න වතුර ආවා. අපේ ගෙදරට නම් ආවේ නෑ. අපේ ගේ මේ උස හින්දා අපේ ගෙදර උසයි. ඒ හින්දා අපිට වතුර ආවේ නැහැ. ඉතින් අපි පල්ලේ ගෙදර යට වුණා. එහෙනම් ඉතින් මම ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.